ආයුබෝවන්. අද අපි මේ ගෙනන විශේෂ විග්‍රහයට ඔයාලා හැමෝම සාදරයෙන් එකතු කරගන්නවා. අද අපි කතා කරන්න යන්නේ මෑතකදී MV හොන්ඩියස් කියන මගී නෞකාවේ සිද්ධ වුණු අවාසනාවන්ත මරණ කීපයක් සහ ඒ පිටිපස්සේ හැංගිලා තියෙන වෛද්‍ය විද්‍යාත්මක අභිරහස ගැනයි. මේක නිකම් සිදුවීමක් නෙවෙයි. හරියටම වෛද්‍ය විද්‍යාත්මක රහස් පරීක්ෂක කතාවක් වගේ කිව්වොත් නිවැරදි. ඉතින් අපි බලමු මේ සිදුවීම පිටිපස්සේ හැංගිලා තියෙන ඇත්තම විද්‍යාත්මක කතාව මොකක්ද කියලා. හරි. අපි කෙලින්ම කාරණයට බහිමු. නෞකාවක මේ වගේ රෝගයක් පැතිරෙනවා කියන ප්‍රවෘත්තිය දැක්ක ගමන් මොනලටත් මතක් වෙන්නේ නැත්තේ කොවිඩ් වසංගතයේ මුල් දවස් නේද? ගොඩක් අයට ලොකු බයක් ඇති වෙලා තියෙනවා මේක කොවිඩ් 2.0 වද්ද එහෙමත් නැත්නම් තවත් ලෝක වසංගතයක ආරම්භයක්ද කියලා. ඒ බය ඇතිවෙන එක සාධාරණයි. හැබැයි අපේ අරමුණ කලබල වෙන එක නෙවෙයි මේ පැනනගිය ඇති ප්‍රශ්නයට ආධාර විද්‍යාත්මක සත්‍යය හරියටම තේරුම් ගන්න එකයි. දැන් මේ සිදුවීම් පෙළගැසෙන්නේ කොහොමද කියලා අපි පියවරෙන් පියවර බලමු. අප්‍රේල් මාසයට කලින් ලන්දේසි ජාතික යුවලක් දකුණු ඇමරිකාව පුරා සංචාරය කරලා තියෙනවා. ඊට පස්සේ අප්‍රේල් මුලදී ආර්ජන්ටිනාවේ දකුණු කෙළවරේදී තමයි මගින් මේ නෞකාවට ගොඩ වෙලා තියෙන්නේ. ඉන්පසුව ගමන අතරතුරදී තමයි මේ අවාසනාවන්ත මරණ වාර්තා වෙන්න පටන් ගන්නෙ. මේකේ තියෙන ලොකුම ඉඟියක් විදිහට සලකන්නේ අර කිපු ලන්දේසි යුවල කලින් දකුණු ඇමරිකාවේ කරපු සංචාරයයි. ඒ හරහා තමයි මේ වෛරසය නැවටෙන්නේ නැත්තේ කියලා තදින්ම සැක කරන්නේ. ඉතින් කවුද මේ අපරාධකරුවෝ? මේකට වග කියන්න ඕනේ හැන්ටා වෛරසය කියන වෛරසය. ඇත්තටම මේක එක වෛරසයක් නෙමෙයි. ඔබ දන්නවද මේ නම හැදිලා තියෙන්නේ දකුණු කොරියාවේ තියෙන ගඟකින් කියලා? ඒ නමෙන් නම් කරපු වෛරස් විශේෂ 20ක පමණ පවුලක් තමයි මේක. මේක බෝ වෙන්නේ ප්‍රධාන වශයෙන්ම මියන් වගේ සතුන්ගෙන්, විශේෂයෙන්ම කැලෑ, කුඹුරු හෝ ගොවිපළවල් වගේ ග්‍රාමීය පරිසරයන් වලදී තමයි මේකට නිරාවරණය වීමේ අවදානම වැඩිම. මේ වෛරසය ක්‍රියාත්මක වෙන විදිහ ඇහුවොත් ඔයාලා පුදුම වෙයි. ඒක හරිම සරල, ඒ වගේම අවාසනාවන්ත විදිහට සාමාන්‍යයි. මුලින්ම ආසාදිත මියන් ඔවුන්ගේ මුත්‍රා සහ මල පහ පරිසරයට එකතු කරනවා. ඊට පස්සේ ඒව වියලි ගියාම ඒ කුඩා අංශු සුළඟට එකතු වෙලා වාතයට මුසු වෙනවා. අවසානයේදී අපි හුස්ම ගන්නකොට ඒ වාතයේ තියෙන වෛරසය අපේ ශරීරයට ඇතුළු වෙනවා. වැඩිම අවදානමක් තියෙන්නේ කවදද දන්නවද? අර මියන් බහුලව ඉන්න ගොඩනැගිල්ලක් අතුගානකොට හරි පිරිසිදු කරනකොට හරි තමයි මේ අංශු වැඩිපුරම වාතයට එක් වෙලා මේ අනතුර සිද්ධ වෙන්නේ. නමුත් මෙතනදී තමයි කතාව සම්පූර්ණයෙන්ම කණපිට හැරෙන්නේ. සාමාන්‍යයෙන් මේ හැන්ටා විරසය මිනිස්සුන්ගෙන් මිනිස්සුන්ට බෝ වෙන්නේ නැහැ. හැබැයි ආර්ජන්ටිනාවේ සහ චිලි රාජ්‍යයේදී හොයාගත්ත මේ ඇන්ඩීස් ප්‍රභේදය කියන වෛරස් කාණ්ඩය සම්පූර්ණයෙන්ම වෙනස්. මේක එක මිනිස්සෙක්ගෙන් තව මිනිස්සෙක්ට කෙලින්ම බෝ වෙන්න පුළුවන්. මේ විශේෂත්වය තමයි මේ தත්ත්වය මේ තරම් බරපතල කරන්නේ. මේකෙන් අපිට ඊටාමන් පැහැදිලිව පේන දෙයක් තියෙනවා. ඒ තමයි මේ මිනිසාගෙන් මිනිසාට බෝවීමේ තියෙන භයානකකම. නිකමට හිතන්න 2018 අගභාගයේ ආර්ජන්ටිනාවේ තිබුණ එක සාදයක් ගැන. විශ්වාස කරන්න එතන හිටපු එකම එක ආසාදිතයෙක්ගෙන් තවත් 34 දෙනෙකුට වෛරසය බෝ වෙලා තිබුණා. ඉන් 11 දෙනෙක්ම මිය ගියා. මේ ඇන්ඩීස් ප්‍රභේදයේ තියෙන භයානක බව මේ කතාවෙන් අපිට කොයිතරම් හොඳට තේරුම් ගන්න පුළුවන්ද නේද? මේ වෛරසය ඇඟට ගියාම ඇතිවිය හැකි ප්‍රධාන ඒ වගේම අතිශය දරුණු රෝගී තත්ත්වයන් දෙකක් තියෙනවා. එකක් තමයි පුප්පුසිය සහ ලක්ෂණය. ඒකෙන් කෙලින්ම පහර දෙන්නේ අපේ පෙනහළු වලට. ඒ හරහා හුස්ම ගැනීමේ දැඩි අපහසුතාව ඇති කරනවා. අනික තමයි වකුගඩු ආබාධ සහිත රක්තපාත වුණ. ඒකෙන් වකුගඩු අඩපණ කරනවා වගේම රුධිර පීඩනය අඩුවීම සහ අභ්‍යන්තර රුධිර වහනය වීම සිදු කරනවා. මෙතනදී අපි තේරුම් ගන්න ඕනේ දරුණුම කාරණාව තමයි කෙරෙකු තරුණ වුණත් සෞඛ්‍ය සම්පන්න වුණත් මේ තත්ත්වයන් දෙකම ඕනෑම කෙනෙක්ට ඉතාමත් විනාශකාරී වෙන්න පුළුවන් කියන එක. හරි. අපි දැන් බලමු මේකේ රෝග ලක්ෂණ වර්ධනය වෙන්නේ කොහොමද කියලා. මේ තත්ත්වයන් දෙකේම ආරම්භය දිහා බැලුවොත් ඒක හරියට නිකම් සාමාන්‍ය උණක්, ඇඟපතේ අමාරුවක්, හරි බඩේ අමාරුවක් හරි වගේ. හැබැයි මේක හිතා ගන්නවත් බැරි තරම් වේගයකින් අසාධ්‍ය තත්ත්වයකටපත් වෙනවා. පෙනහළු වලට බලපාන තත්ත්වයේදී ඒක දැඩි ශ්වසන අපහසුතාවයක් දක්වත්, වකුගඩු වලට බලපාන තත්ත්වයේදී ඒක අභ්‍යන්තර රුධිර වහනයක් සහ වකුගඩු සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වීමක් දක්වා වේගයෙන් වර්ධනය වෙනවා. දැන් මේ සංඛ්‍යාව දිහා බැලුවම ඇත්තටම පුදුම හිතෙනවා, ඒ වගේම බය හිතෙනවා. 38%ක් ඇමරිකාවේ රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානයට කියන CDC එකට අනුව අර අපි මුලින් කතා කරපු පෙනහළු වලට බලපාන පුප්පුසිය සහ ලක්ෂණය කෙනෙකුට වැළඳුනොත් ඉන් 38%ක්ම මිය යනවා. ඒ කියන්නේ ආසාදිතයන් 3 දෙනෙකුගෙන් එක්කෙනෙකුට වඩා වැඩි පිරිසක් අනිවාර්යයෙන්ම ජීවිතක්ෂරපත් වෙනවා කියන එකයි. ඊළඟ සංඛ්‍යාව ඊටත් වඩා භයානකයි. 50%ක්. ඔව්, හරියටම භාගයක්. ඒ කියන්නේ වකුගඩු ආබාධ සහිත රක්තපාත වුණ කියන තත්ත්වය කෙනෙකුට වැළඳුනොත්
ඒ රෝගයට ගොදුරු වන පුද්ගලයන්ගෙන් හරි අඩක්ම මරණයට පත්වීමේ අවදානමක් තියෙනවා. මේ රෝගයේ තියෙන බරපතලකම මේ ඉලක්කම් වලින් අපිට ඉතාමත් පැහැදිලිව පෙන්වා දෙනවා. ඉතින් මේ තරම් බරපතල තත්වයක් ඇතුලේ වෛද්‍යවරු කොහොමද මේ රෝගීන්ව හරියටම අඳුරගන්නේ? උරලට කොවිඩ් කාලේ කරපු PCR පරීක්ෂණ ගැන හොඳට මතක ඇතිනේ. අනේ ඒ තාක්ෂණයම තමයි මේ නෞකාවෙත් සැකසහිත රෝගීන් හඳුනා ගන්න පාවිච්චි කරන්නේ. කම්මුලේ ඇතුල් පැත්තෙන් හරි නාසය ඇතුලෙන් හරි ගන්න ඉතා කුඩා සාම්පලයක් අරගෙන ඒකේ තියෙන DNA කොටස් වර්ධනය කළා තමයි වෛරසයේ ශරීරයේ තියෙනද කියලා ඉතා ඉක්මනින් සහ නිවැරදිව තහවුරු කරගන්නේ. මෙතනදී අපි අවධානය යොමු කළ යුතු තීරණාත්මකම කරුණ තමයි මේ හැන්ටා වෛරසයට මේ දක්වා කිසිදු නිශ්චිත එන්නතක් හෝ සුව කරන ඖෂධයක් හොයාගෙන නැහැ කියන එක. එහෙනම් වෛද්‍යවරු මොකක්ද කරන්නේ? ඔවුන්ට කරන්න සිද්ධ වෙන්නේ රෝගියාගේ ශරීරයට මේ දරුණු රෝග ලක්ෂණ එක්ක සටන් කරන්න අවශ්‍ය සහයෝගය දෙන එක විතරයි. හුස්ම ගන්න අමාරු අයට ඔක්සිජන් ලබා දීම, කෘත්‍රිම ශ්වාස යන්ත්‍ර සවිකිරීම, ඒ වගේම වකුගඩු අකර්මණ්‍ය වුණාම ඩයලිසිස් කිරීම වගේ දේවල් තමයි ජීවිතයක් බේරගන්න උන්ට කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. මේ දේවල් අහුවාම ඔයාලට ලොකු බයක් දැනෙන්නේ නැති නේද? හැබැයි මෙතනදී ලොකු සහනයක් ගැනන ප්‍රවෘත්තියක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැහැදිලිවම අපිට කියනවා. ඒ තමයි මේ අවස්ථාවේදී සමස්ත ලෝක ජනගහනයට මේකෙන් තියෙන අවදානම ඉතාමත් අඩුයි කියන එක. ඒ නිසා මහජන සෞඛ්‍ය විශේෂඥයන් මේක ගෝලීය හදිසි තත්ත්වයක් විදිහටවත් නැවතත් රටවල් ලොක්ඩවුන් කරන්න හේතුවක් විදිහටවත් දකින්නේ නැහැ. නෞකාවේ ඉන්න අයට මේක බරපතල වුණත් ලෝක වසංගතයක් දක්වා මේක යාවි කියලා අපි මේ මොහොතේ බිය විය යුතු නැහැ. අපි අද මේ ගෙනාපු විග්‍රහයේ අවසානයට තමයි දැන් ඇවිත් තියෙන්නේ. අවසාන වශයෙන් මම මේ ප්‍රශ්නේ ඔයාලගේ හිතට කාවද්දන්න කැමතියි. අපි අද ජීවත් වෙන්නේ පැය කිහිපයකින් ලෝකයේ එක කෙළවරක ඉඳන් අනිත් කෙළවරට යන්න පුළුවන් තරම් වේගවත් සංචාරක යුගයක නේද? ඒත් මේ සිදුවීමෙන් අපිට පෙන්වලා දෙන්නේ අපේ ගෝලීය සෞඛ්‍ය කොතරම් බිඳෙන සුළුද කියන එකයි. ඉතින් සංචාරය කිරීමේ නිදහසත් ඒ වගේම මෙවැනි මාරාන්තික වෛරස් පිළිබඳව නිරන්තරයෙන් අවධානයෙන් සිටීමත් අතර නිසි සමතුලිතතාවයක් අපි කොහොමද ඇති කරගන්නේ? මේ ගැන තවදුරටත් හිතලා බලන්න ඔයාලට බාර කරනවා. නැවතත් මෙවැනිම ගවේෂණාත්මක විග්‍රහයකින් හමු වෙමු. යහපත් දවසක්.